හලෝ ඉතින් කට්ටිය මොකද වෙන්නේ? ඔයාලා මේ අදත් එකතු වෙලා ඉන්නේ Noob Plays Tutorials YouTube channel එකත් එක්ක. ඉතින් ඔයාලා thumbnail එකේ දකින්න ඇති අද අපි කතා කරන්න යන්නේ Blood Strike game එක කොහොමද අපි PC එකට install කරගන්නේ කියලා. වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඔයාලා මුලින්ම කරන්න ඕන ඔයාලගේ තියෙන web browser එකට යන්න ඕන. මම යනවා මගේ තියෙන Google Chrome එකට. ගිහිල්ලා මම මෙතන search කරනවා Blood Strike කියලා. ඊට පස්සේ ඔයාලට පේනවා මෙන්න මෙහෙම තියෙනවා PC Blood Strike කියලා මෙන්න මේ සයිට් එකට ඔයාලා යන්න ඕන. මම මේ සයිට් එකේ link එක පළවෙනි comment එකේ දාලා තියන්නම්. ඔයාලට ඒක ක්ලික් කරලා කෙලින්ම මේ සයිට් එකට යන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන කෙලින්ම තියෙනවා Windows කියලා option එක. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක එකපාරක් ක්ලික් කරලා ඒ ෆයිල් එක download කරගන්න. මම මේක කලින්ම download කරගෙන තියෙන්නේ ඒ නිසා තමයි මට මෙහෙම වැටෙන්නේ. ඉතින් මම මෙතන මෙන්න මේ විදිහට මේ ෆයිල් ඩවුන්ලෝඩ් කරගන්නවා. ඉතින් මේක MB 200 ගණනක් විතර වෙනවා. මම මේක කලින් ඩවුන්ලෝඩ් කරන් තියෙන නිසා තමයි මට මෙහෙම එන්නේ. ඊට පස්සේ මෙන්න මේ ෆයිල් එක තියෙන තැනට ගියාම ඔයාලට පේනවා මෙන්න මේ Blood Strike Global කියලා තමයි මේ ෆයිල් එක තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මේකේ version එක තියෙනවා. ඉතින් මේ version එක ඔයාලා download කරද්දී වෙනස් වෙන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නැහැ. ඉතින් මෙන්න මේ global කියන version එක තමයි ඔයාලා download කරගන්න ඕන. තව site එකකට ගියාම ඔයාලට මෙන්න මේ විදිහට මේ ෆයිල් එක download වෙනවා. මේක set වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ global කියන ෆයිල් එක තමයි ඔයාලා download කරගන්න ඕන. ඉතින් මේ game එක install කරන්න කලින් ඔයාලට කියන්න ඕන මේකට මෙයාලා සඳහන් කරලා තියෙන්නේ නම් අඩුම system requirements තමයි මම ස්ටීම් සයිට් එකට ගිහිල්ලා ඔයාලට පෙන්නන්න. අඩුම මිනිමම් තියෙන්නේ Windows 7 64 bit එකක් ඕන operating system එක. ඊට පස්සේ processor එක විදිහට ඔයාලට ඕන Intel 8 Gen i3 processor එකක්. එහෙම නැත්නම් Ryzen 5 3100 කියන මේ Ryzen 5 එකේ 3rd gen processor එකක් ඕන. minimum RAM එක ඉල්ලන්නේ 8GB RAM එකක්. ඒ වගේම තමයි Nvidia GTX 960 කාඩ් එකක් ඉල්ලනවා. DirectX 11 version එකක් ඉල්ලනවා. ඒ වගේම GB 30ක් space එක ඉල්ලනවා. ඉතින් යාළුවනේ ඔයාලට කියන්න ඕන මම මේක i5 4th gen onboard graphic වල සෙල්ලම් කරා. ඉතින් ඔයාලට ඒකෙම i5 4th gen 8GB 6GB වගේ RAM එකක් එක්ක උනත් මේක ලෝ දාලා උනත් සෙල්ලම් කරන්න පුළුවන්. මොකද මේක එච්චර ලොකු quality graphics නේ බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. Intel i5 4th gen processor එකේ onboard VGA කියන්නේ වෙනම VGA කාඩ් එකක් ගහලත් නැහැ. 10GB RAM එකක් තිබ්බේ. 10GB RAM එකේ තමයි මම සෙල්ලම් කරේ මේක. මේ ඒ නිසා අවුලක් නැහැ. ඔයාලට බය නැතුව මේක onboard VGA එකේ සෙල්ලම් කරන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි යන්නේ. ඊට පස්සේ දැන් මේ ෆයිල් එක download කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මේක double click කරලා open කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙතනින් එනවා accept reject කියලා. ඉතින් මේක මේ මෙයාලගේ මේ user agreement එක. ඉතින් මම මෙතනට agree කියන එක දෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් file path එක තෝරන්න. ඉතින් මගේ C එකේ ඉඩ නැති හන්දා මම මේක E එකට දෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ install කියන බටන් එක උඩ ක්ලික් කරලා game එක install කරගන්න. ඉතින් ඔයාලට මේක install වෙන අතරේ මගේ PC එකේ requirements පෙන්නුවොත් මගේ තියෙන්නේ Ryzen 5 5600G processor එකක්. ඒ වගේම 16GB RAM එකක් තියෙනවා. ඒ වගේම තමයි VGA එකක් තියෙනවා. ඔයාලට පේනවා ඇති. මෙන්න මේ විදිහට ඔයාලට පේනවා ඇති MB 18000 ගණනක් මේකේ download වෙනවා. ඒ කියන්නේ GB 18ක්. GB 18යි ගණනක් තමයි මේකේ download වෙන්නේ. ඉතින් මම දැනටම download කරගෙන තියෙන්නේ. ඒ නිසා මම මේක මෙතනින් cancel කරගන්නවා. හරි යාළුවනේ ඔයාලට දැන් පේනවා මෙතන desktop එකට shortcut එක ඇවිල්ලා තියෙනවා Blood Strike කියලා. ඉතින් මම මේක double click කරලා open කරනවා. මේක administrator එකෙන් තමයි open වෙන්නේ. එතකොට ඔයාලා ඒකට yes දෙන්න. හරි ඉතින් ඔයාලට පේනවා game එක මේ විදිහට තමයි load වෙන්නේ. හරි ඉතින් ඔයාලට පේනවා game එක load වුණා. ඔයාලට මුලින්ම මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලට පුළුවන් මේක Steam එකෙන් log වෙන්න පුළුවන්, Google එකෙන් log වෙන්න පුළුවන්, Facebook log වෙන්න පුළුවන්. තව ඔයාලට මේ විදිහට ගොඩක් option බලා ගන්න පුළුවන් මේ game එකට account එකකට log වෙන විදිහ. ඉතින් මම මේක මගේ Google account එකෙන් log වෙනවා. මෙන්න මේ විදිහට තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ මම මෙතන login in via browser කියන එක එකපාරක් click කරනවා. ඊට පස්සේ
මෙතනින් මගේ ඊමේල් එක මම දීලා ගේම් එකට ලොග් වෙනවා. ඔයාලට පේනවා ඇති return to the game කියලා තියෙනවා. දැන් මම ගේම් එකට ලොග් වුණා. දැන් මම ගේම් එකට යනවා. ඔයාලට පේනවා ඇති. ඔයාලට වෙනත් මෙතන සර්වර් එක වැටලා තියෙනවා ඒසියා කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපිට ගේම් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මෙතනින් settings එහෙම ඔයාලට ඕනේ විදිහට මේක වෙනස් කරගන්න. controls එහෙම ඕනේ විදිහට දාගන්න පුළුවන්. මේ විදිහට sensitive වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම graphics ඔයාලට පේනවා ඇති ඔක්කොම ultra තමයි දාලා තියෙන්නේ. ඒසියා තමයි තියෙන්නේ මගේ සර්වර් එක. ඉතින් කොල්ලනේ මට තව දෙයක් කියන්න අමතකුණා. මේ විදිහට මේ channel එකේ අපි tutorials අරන් වෙනවා වගේම අපේ gaming channel එකක් තියෙනවා noob plays tutorial channel එකට ගියාම මෙන්න ඔය විදිහට පල්ලෙහාට scroll කරපුවාම ඔයාලට පේනවා මෙතන තියෙන noob plays කියලා අපේ gaming YouTube channel එක. ඉතින් ඔයාලට පුළුවන් ඒකට ගිහිල්ලා මේ විදිහට අපේ දාලා තියෙන gaming videos ටික බලන්න. ඒ වගේම තමයි channel එක subscribe කරලා තියාගන්න. ඉතින් ওই විදිහට තමයි ඉතින් අද වීඩියෝ එක ඉවර වෙන්නේ. අපි සාර්ථකව Blood Strike game එක PC එකට install කරගත්තා. ඉතින් යාළුවනේ මේකේ තියෙන මේ වාසිය තමයි ඔයාලට මේක කෙලින්ම Windows එකට install කරගන්න පුළුවන් Windows operating system එකට. මේකට කිසිම emulator එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේක PC version එක කෙලින්ම තියෙන නිසා. ඉතින් මේක emulator එකක් එක්ක ගියොත් එහෙම ටිකක් ලොකු ස්පෙක් ඉල්ලනවා PC එකේ. ඒ නිසා මේක ගොඩක්ම අපිට වාසියි. මේක කිසි lag එකක් නැතුව ඔයාලට i5 4th gen එකක උනත් ප්ලේ කරගන්න පුළුවන් ඔන්බෝඩ් VJ එකේ. ඉතින් කොල්ලනේ අපේ වීඩියෝ එක හොඳයි නම් අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තමයි වීඩියෝ එකට like පාරක් දාන්න යන්න. පල්ලෙහා comment section එකේ ඔයාලගේ අදහස් comment කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලට මේක install කරද්දි මොකක් හරි error එකක් හරි මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් ඔයාලා comment section එකේ comment කරන්න. මම අනිවාර්යයෙන්ම reply කරනවා. එහෙනම් කට්ටිය අදට මං ගිහිල්ලා එන්න. ජය වේවා.